Hi guys, ඉතින් කොහොමද? ඉතින් අද අපි යනවා කතරගම ට්‍රිප් එකක්. ඉතින් අපිට හරියට මොකුත් plans නැහැ. ඉතින් මයිලිච්චයි තව තිසෙන් ඉන්නවා. දැන් තිසෙන් එනකො මෙතනට ට්‍රීවිල් එකකින් අපි දැන් තිසෙන් එක ඉන්නේ. අපි දවස් කීයක් ඉන්නවද? දවස් දෙකක් දුහුද ඉන්න අපිට කිසිම අයිඩියා එකක් නැහැ මොනවද වෙන්නේ කියලා. දැන් අපි තිසෙන් එකක් ඉන්නවා. දැන් අපි යන ගමන් හම්බෙමු. ඉතින් guys අපි දැන් වැල්ලව ඇල්ලි දැන් චුට්ටක් දුර ආවා. දැන් අපි ටිකක් ඇවිල්ලා ඉන්නේ අපේ තිසෙන් ඉන්නවා. දැන් අපි කණ්ඩ නවත්තලා ඉන්නේ. දැන් අපි රොටි ගන්න යන්නේ. දැන් අපි කනගම හම්බෙමු. මොකද්ද? අයියා. මේ හරියට මොකද්ද කියන්නේ? ඇල්ල හතේ කන. ඇල්ල හතේ කන. ඒ මොනවද කියන්නේ? ඔයත් ඉන්නේ. මේක මෙහෙම තමයි තියෙන්නේ. මම හිතනවා ඕගොල්ලෝ ගොඩක් කට්ටිය වෙල්ල ඇති කියලා. දැන් අපි මේකේ වටයක් දාලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි අතුල්ට දැන්න තමයි යන්නේ. ඉතින් මෙතන එනවා මැණික් ගඟ. මේකේ මේ ගොඩක් ගැඹුරු දැන් තියෙනවා බලාගෙන එන්න ඕනි. ඉතින් අර අපි ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට අලි පෙන්නුවේ එන්නේ මේ පැත්තේ මේ බුත්තලම් පැත්තේ. අන්න එන්නේ පැත්තේ ගයිස් මේ වාහනේ වල එනවා නම් කියන්නේ කැඩිච්ච වාහන වල එන්න හොද නැහැ. ඒවා මොකද පාරේ සිග්නල් නැහැ. චුට්ටක් අන්න කඩනොත් එහෙම ඉවරයි අලි ගහනවා. ඉතින් මේ මෙන්න හැටයි යන්න අතර මොනරෙක් ඉන්නවා. මෙහෙට දේවාල තියෙන්නේ. මම හොද පූජා කරමු. ඔබියටරදී හරි. ඉතින් ගයිස් අපි දැන් මෙන්න මේ හොටෙල් එකට. මේකේ නම මේ මොකද්ද ලක්ෂ්මී දේව මොකද්ද කියලා කිව්වා. හරියට නම දන්නේ නැහැ. අපි යන්නේ රූම් එක. රූම් ටෝ එකක් තියෙනවා. අතන මේකක් තියෙනවා. අපි මෙතන අඳාදයක් තියෙනවා. මෙතන මිර එකක් තියෙනවා. හයි ගයිස්. ඉතින් මෙතන වොෂ්රූම් එක තියෙනවා. මේක තමයි රූම් එක. ඉතින් AC එකක් තියෙනවා. අද රැට අපි මේකේ තමයි ඉන්නේ. අපි යන්නේ පූල් එකට. මෙන්න මේ තියෙන්නේ පූල් එක ගයිස්. ඉතින් ගයිස් මෙන්න මේ තියෙන්නේ කිරි වෙහෙර. මේක තියෙනනේ. මේ තියෙන්නේ ශ්‍රී විෂ්ණු දේවාලය. මයින්ද මත් හැදුවේ මේක තමයි. ඉතින් මේ මම නම් දන්නේ නැහැ මේගොල්ලෝ තමයි කිව්වේ. මේකේ කිඹුල්ලෝ ඉන්නවා. මේ බහින්න බෑ. කලි ඉස්සර නම් අන්න අතන නාන්න පුළුවන්. මේ දවස්වල වතුර වැඩි. අන්න අතන නාන්න පුළුවන් සීන් එකක් තියෙනවා. මම නාලා තියෙනවා අතන. මේ දවස්වල වතුර වැඩිලු. මේ කිඹුල්ලෝ ඉන්නවා කියලා තියෙනවා. මේ අන්න අතන මාළු පේනවා. මේ ඉන්නේ මෙතන මාළු ඉන්න ඕගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මාළු ගොඩ හරියක් ඉන්නවා. මේ මුන්ට කැම දාන්න පුළුවන්. ඉතින් මේ අතන කිඹුල්ලෝ ඉන්නවා කියද්දිත් අතන නානවා මිනිස්සු. අනේ මන්ද මේ අපි දැන් යන්නේ උඩට. අපි කණ්ඩාවා මේ තිසෙන් තමයි එකන් ආවේ කොහෙද දන්නේ. මොනවද අපි කණ්ඩ ගන්න.
ඉතින් guys good morning. ඉතින් අපි ඊරෑ කිරිවිහෙරේ ගිහිල්ලා ඇවිල්ලා අපි නිදාගත්ත හැම කාලා. ඉතින් රෑ වීඩියෝස් ගන්න බැරුණා. දැන් තමයි අපි හැරුණේ. දැන් අපි යන්නේ තිසෙන්ලා ගෙදර. ඔයගොල්ලන්ට ඊයේ රෑ බලන්න පූල් එක මේ තියෙන්නේ. ලස්සනට තියෙනවා. මේ අර කුඹුරුකුත් පේනවා. ඉතින් අපි යන්න තමයි ඉන්නේ. මෙන්න මෙතන පොඩි ඇලක් යනවා මාර ලස්සනයි. ඉතින් guys දැන් අපි තිසෙල්ලාගේ ගෙදර එළියටලා පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවා මේ දැන් අපි කණ්ඩ යන උදේට කන ගම හම්බෙමු. අපි තව චුට්ටක් යනවා ගඟේ නාන්න. ඉතින් කට්ටිය අපි දැන් මෙන්න මේ තිසෙල්ලා ගෙදර පැත්තේ දැන් ආපොඩ මෙතන කඩේට මේ දත් බෙහෙත්තක් ගන්න. දත් බෙහෙත් මේ තමන හරි ගන්න ගාවා. දැන් අපි යන්නේ ඒගොල්ලෝ ගෙදර පල්ලෙහා තියෙන ගඟේ නාන්න යන්නේ. ඉතින් මේ පාර නම් මරු පාරක්. බයික් කරගෙන සුපිරියට යන්න පුළුවන්. මාරම ලස්සනයි. ඉතින් guys අපි දැන් ආව නාන්න තැනට. ඉතින් මේ තිසෙන් කිව්වා මෙන්න මෙතන අන්න අර පේන්නේ එන ලොකු ගලක් පේනවලු. දැන් මේ වතුර වැඩි මේ දවස්වල මේ හරියම මාර ගැඹුරුයිලු. මේ අපි පරිස්සමෙන් නාන්න ඕනේ. ඉතින් මෙතන මාරම ලස්සනයි. දවල්ට කන්දාව සෆාරි යන්න කලින් අපි කෑම ඕඩර් කරලා එනකන් ඉන්නේ. අපි දැන් මේ සෆාරි එකට නැගලා ඉන්නේ. දැන් තව කට්ටියක් එන්න ඉන්නවා. මායිලිචිතයි නැගලා ඉන්නේ. අන්න තිෂන්ගේ මල්ලේ නෝ. ඒක දවල්ට නෙවෙයි මම දැම්ම කියන්නත් දේවල්ට. හලෝ. ඉතින් guys දැන් තමයි අපි මේ යාලේ කැලේට ඇතුළුනේ නම්බෝ ඉතින් guys මේකේ බස් එක කොච්චරද මේවර යන්නේ චිතුල් පවුවේ තමයි අපි එන්ට්‍රන්ස් එකෙන් යන්නේ ටිකට් ගත්තන්න අරහේ දැන් අපි යන ගමන් ඉන්නේ ඇතුළට අලියා මේ guys අපි දැන් මේ යාල පාක් එකට ආවා. මෙතන අතන බීච් එක තියෙනවා යාලේ. අතන රෙස්ටෝරන්ට් එකකුත් තිබ්බන්න අර හරියේ. ඉතින් දැන් අපි යනවා වොස්ට්‍රූම් එකට ගිහිල්ලා මෙන්න මේ පැත්තෙන් බීච් එකට යන්න පුළුවන්. ඉතින් අපි යන්න තමයි යන්නේ. ආයි මල්ලි යනවා බීච් එකට. ආයි ගියා. මෙන්න මෙතන මොකක්ද තියෙනවා රෙස්ටෝරන්ට් එකක් මම හිතා. අපි අරට ගිහලා බලමු. guys මේක තමයි යාලේ මේ බීච් එක. මෙතනින් මේ මාරසත් ගල්ල එනවා මෙතනටම මේ මේකට බහින්න බෑ. ඉතින් අපි දැන් මේක කොට බලලා අර අනිත් කට්ටිය එනකන් ඉඳලා අපි ඊට විනාඩි 15කින් එන්න කිව්වා. අපි ඊට පස්සේ යනවා. අර ඈත ඉන්නවා අලියෙක් ඇවිල්ලා බීච් එකට. අපි යන්න හිටන ෆොටෝස් ටිකක් ගන්න. ෆොටෝස් ටිකක් ගහලා දැන් අපි යන්න තමයි යන්නේ.
Hi guys, good morning. ඉතින් අපි යාලේ ගිහිල්ලා ආවා රෑ ඊට පස්සේ අපි කෑවා කාලා තිසලා ගෙදර ඇවිල්ලා අපි නිදාගත්තා. ඉතින් දැන් චුට්ටක් තමයි හැරෙන්නේ වොෂ් දාලා උදේට කෑවා අපි මේ දැන් මෙහෙ බල්කනියට ලබඩ ඉන්නවා. ඉතින් දැන් අපි අද යන්න තමයි යන්නේ ගෙදර. ඉතින් අපි යන ගමන් හම්බෙමු. ඉතින් guys අපේ කතරගම trip එක මෙතනින් ඉවරයි. දැන් වාහනේ ඇවිල්ලා තිනවා යන්න. අපි දැන් යන්න තමයි යන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.